welcome to my channel. ඉතින් කොහොමද ඔයාලට? ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක චූටි රවුමක් යන්න තමයි යන්නේ. අපි බලමු කොහෙද අපි යන්නේ කියලා. ඔන්න මේ දවසේ චුට්ටක් හවස් වෙලා තමයි තිබ්බේ අපේ ගමන ලෑස්ති වෙනකොට. ඉතින් චුට්ටක් ගමන පහුදාට කල් දා ගන්න ලෑස්ති වුණාට අපේ පොඩ්ඩොත් එක්ක ඒ වැඩේ ලේසි වුණේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වුණා ඒ වෙලාවෙම ගමන ලෑස්ති වෙලා යන්න. ඕගොල්ලන්ට මතකද අපි ඉස්කෝලේ යන කාලේ අපි හරි ආසයි නේද අලුත් පොත්වල සුවඳ බලන්න. අලුත් බෑග්, අලුත් සෙරප්පු, අලුත් සපත්තු, ඒ හැම දෙයකම අපි හරි ආසයි නේද? ඉතින් මේ අපේ පොඩ්ඩන්ගේ ආසම කරන දවස. අපි මුලින්ම ඒගොල්ලන්ගේ යුනිෆෝම් ගන්න ආවා. මේ ෂොප් එකෙන් තමයි අපි හැමදාම යුනිෆෝම් ගන්නෙ. මේ ෂොප් එකේ අපේ ඉස්කෝලේ කිව්වහම ඉස්කෝලේට අදාළ යුනිෆෝම් එක ඒගොල්ලෝ අපිට දෙනවා. අපිට තියෙන සයිස් එක බලලා ගන්න විතරයි. ඉතින් ඒ නිසා අපිට හරිම ලේසි ඒක. අපි යුනිෆෝම් අරගෙන ඊට පස්සේ ගියේ අපේ බබාලට ඕනි කරන සපත්තු ගන්න. අපි ඒගොල්ලන්ට ඕනි කරන සපත්තු ගන්න ගියාම ඒ ෂොප් එක හරිම ලස්සනයි. ගොඩාක් තිබ්බ සපත්තු සෙරප්පු ලස්සන දේවල් ගොඩාරියා. ඉතින් පොඩ්ඩට විතර නෙමෙයි අපිටත් ආස හිතෙනවා. මේ බලන්නකෝ ඒ අතරේ අපේ පොඩ්ඩන්ට හිත ගිය තැන. ඒගොල්ලන්ට මෙන්න මෙතන තමයි ෂොප් එකේ ලස්සනම තැන ගෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි සපත්තු අපේ සයිසස් වලින් ගත්ත අපේ බබාලගේ සපත්තු. ඒගොල්ලන් දාලා බලලා එයාලට මැච් වෙන සයිස් එකකින් ඒගොල්ලෝ සපත්තු තෝරගත්තා. ඊට පස්සේ අපි ගියා ඒත් ඒගොල්ලන්ගෙම වැඩකට තමයි ගියේ. ඒගොල්ලන්ගේ ලන්ච් බොක්ස්, ඒ වගේම වතුර බෝතල්, ඒ වගේම පෙන්සිල් පර්ස්, ඒවා ටික ගන්න තමයි ගියේ මෙන්න මෙතෙන්ට. ඉතින් ඒගොල්ලන්ට මෙතෙන්ට ගියාට ඒගොල්ලන්ට හරි අමාරු වුණා මේ දේවල් වලින් එකක් තෝරගන්න. මොකද එතන තිබ්බ ගොඩාක් දේවල් හරිම ලස්සනයි. ඒ නිසා හරිම අමාරුවෙන් තමයි අපේ බබාලා එකක් තෝරගත්තේ. එයාලගේ බඩු ඔක්කොම ටික අරන් දීලා මං ආවා මගේ බඩු ටික ගන්න. මොකද ගම් වතුරෙන් අපේ ගෙදර තිබ්බ බඩු ගොඩක් විනාශ වුණා. ඒ නිසා මට ගොඩක් අඩුපාඩු තිබ්බා එතනින් ගන්න. අපි ඒ ටිකත් අරගෙන එදා ගෙදර එනකොට ටිකක් රෑ වුණා. මේ දකින්නේ ඕගොල්ලන් පහුවදා උදේ අපේ චූටි අය ඒගොල්ලන් ගත්ත බඩු ටික ඔක්කොම මේසෙ දිගට තියලා ලස්සන බල ඉන්නවා. ඉතින් එහෙම තමයි පුංචි බබාලා නේද? අපිත් ඒ දවස්වල ඒ වගේනේ. මේ තියෙන්නේ අපි ඊයේ හවස ගිහිල්ලා ඒගොල්ලන්ට ගත්ත බඩු. ඉතින් මේ පාර ඒගොල්ලන් 3 දෙනාටම එකම විදිය බෑග් තමයි ඕනි කිව්වේ. අක්කලා නංගිලා ඔක්කොම එකම જાතියේ බෑග් ගත්තා කලර්ස් 3කින්. අපේ ගෙදර කොහොමත් ඒ විදියට තමයි වෙන්නේ. මොකද නැත්තම් හරි ගැටලු මතුවෙනවා. ඒ නිසා මොන දේ ගත්තත් එකම જાතියෙන් කලර්ස් වෙනස් කරගෙන තමයි අපි ගන්නෙ. මේ ලන්ච් බොක්ස් ටික යාළගේ කෑම ටික නම් ආපහු අරගෙන එනවා. ඒ වුණාට මොකද පෙට්ටිය නම් ලොකුවට අරගෙන තියනවා. ඉතින් මෙන්න මේ පැන්සල් පර්ස් ටික තෝරගන්න එයාලට ගොඩක් වෙලා ගියා. අපේ ලොකුයි දෙවෙනි චූටි බබාට නම් තාම එච්චර ගාණක් නැහැ. ලොකුටයි දෙවෙනිටයි මේක තෝරගන්න හරිම අමාරු වුණා. මොකද එතන තිබ්බ ගොඩක් පර්ස් හරිම ලස්සනයි ඒක නිසා. ඉතින් ඔය ඔක්කොම ටික ගෙනල්ලා අපි මේ ලෑස්ති වෙන්නේ අපේ පොත් ටිකට කවර දාගන්න තමයි. මේ අපේ දෙවෙනිට ඕනි කිව්වා මෙන්න මේ වගේ ලාච්චුවක් එයාගේ කොණ්ඩ කටු ඉස්කෝලේ යන බැජ් ඒව දාන්න. මම ඒකත් ඉතින් එයාලට අරන් දුන්නා. ඉතින් එහෙනම් අපි පොත් ටිකට කවර දාගෙන එන්නම්. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. ඕගොල්ලන් අපිව subscribe කරයි කියලා හිතනවා. එහෙනම් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.